අයිබුවන් මම මිකී මම එනුක මිකී කියන්නේ මට ගොඩක් අය මිකී කියලා කියනවා. මගේ ඇත්ත නම එනුක පසිදු. ඉතින් මම පොලිටික සම්බන්ධ මේ දවස්වල ගොඩක් රටේම කතා වෙන දෙයක් සම්බන්ධ තමයි කතා කරන්න යන්නේ. මේක ලොං වීඩියෝ නෙවෙයි ෂෝට් වීඩියෝ එකක්. මේක මගේ පළවෙනි වීඩියෝ එක. මේකේ වැරදි වෙන්න පුළුවන්, සමාව වෙන්න ඕන. මේක මම්ම තොරතුරු හොයලා ගත්ත ඩේටා වලින් ගත්තේ. ඉතින් මේ අනිත් එක 100ක් ඇත්ත. හරි දේවල්. මම්ම හොයලා බලලා ගත්ත ඒවා. ඉතින් මේවයි සෝසස් ඕන වෙලාවක මට දාන්න පුළුවන්. කොහොමද ගත්තේ කියලා. පිදවසල ගොඩක් අය කතා වෙනවා ඩීසල් වැඩි මිලට ගත්තා කියලා. මේ මාසේ අප්‍රේල් මාසේ ඒක කතා වෙන දෙයක් අනිවාර්යෙන් කතා වෙන්නත් ඕන. ඒක රජයේ විසිනුත් ඒක පිළි අරන් තියෙනවා. මාධ්‍යයටත් කිව්වා. ඒ වගේම ඒ මිල ගණන් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඒගොල්ලෝ කිව්වේදී අපේ පහ කියලා කිව්වේ. ජන මාධ්‍යයට කිව්වේ අපේ පහ කියලා. නමුත් අපේ 6-7 තමයි අරන් තියෙන්නේ. ඩොලර් 288කට අරන් තියෙනවා. තමයි වැඩි මිලකට අරන් තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් ගත්තොත් බිලියන 26.8ක් 8කට තමයි අරන් තියෙන්නේ. හැබැයි අපි එයා කිව්වේ අපි එක දවසක් විතරයි එදා කිව්වේ අපි එක දවසක් විතරයි මෙහෙම වැඩි මිලකට අරගෙන තියෙන්නේ කියලා. හැබැයි එහෙම නෑ. මාර්තු 31ක් අරන් තියෙනවා ඩොලර් 285කට. මේ ඩීසල් විතරයි මේ අරන් තියෙන්නේ. ඒක පැහැදිලිව කියන්න ඕනේ. මේක ඇත්තටම රජයටත් පාඩුයි මිනිසුන්ටත් පාඩුයි. මන් දන්නේ මොන විදියට කළමනාකරණය කරනවද කියලා. මේක හොඳ කළමනාකරණයක් නෙවෙයි. රාජ්‍ය පැත්තෙන් ගත්තත් මිනිසුන්ට කොහොමද මේකෙන් අමාරුව තේරෙනවා. ඒක කොච්චර දවසක් මෙහෙම කොහොම හිර කරන් ඉන්නද මන්ද රජය. කොයි වෙලාවෙ හරි රිලීස් කරයි මේ ගත්ත මුදල් වලින්. ඒක මිනිසුන්ටම තමයි පාඩුව. ඉතින් මාර්තු 31 අරන් තියෙනවා ඩොලර් 285කට නැවක් අරන් තියෙනවා. ඒකත් මිඩල් ඊස්ට් වලින් ගත්තත් මිඩල් ඊස්ට් වලින් අරන් තියෙන්නේ. ඩීසල් රෂියා වලින් ගත්තත් මිඩල් ඊස්ට් වලින් ගත්තත් ඩීසල් විතරක් ගන්නවා නම් කොහොමත් පාඩුයි. ඒක රටේ ජනාධිපති කොහොම කිව්වත් ඩීසල් විතරක් ගන්නවා නම් කොහොමත් පාඩුයි. ඒක පැහැදිලිව මේක මිනිස්සුන්ට තේරෙන්න ඕන. මොකද ඩීසල් විතරක් ගන්න නම් වැඩක් නැහැ. ඒක තමයි අපේ තියෙන අඩුම ක්වොලිටි එක. ඒක තමයි කළමනාකරණය කරන්න පුළුවන් අඩුම තැන. ඩීසල් විතරක්, පෙට්‍රෝල් විතරක්, ලිට්‍රෝ ගෑස් විතරක්. එහෙම ගන්න නම් ඒක තමයි අඩුම මට්ටම. ඒක තමයි කරන්න පුළුවන් අවම මට්ටම තමයි ඒ කරලා තියෙන්නේ. ඒ වගේම අප්‍රේල් 7-8ක් අපි බලලා තියෙනවා ඩොලර් 281ක් මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ඩොලර් 281කට අරන් තියෙන අප්‍රේල් 7-8ත් ඉතින් ඒකත් බිලියන 22.5ක් මම මේ කියන්නේ. කොහොමද බිලියන ගණන් වියදම් වෙනවා. ඒක ඇත්ත. නමුත් මෙහෙම කළමනාකරණය කරන්න ඕනේ මං කියන්නේ මේක යුද්ධය ඇත්ත. යුද්ධේ මේක ලොකුවට බලපාලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ මාධ්‍යට කියලා තියෙන්නේ නම් මිඩල් ඊස්ට් කන්ට්‍රි වල ඒක යුද්ධ නැති කන්ට්‍රි වලින් තමයි මේ අරන් තියෙන්නේ. එතනත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද යුද්ධ නැහැ. යුද්ධේ කිසිම බාධාවක් වෙන්නේ නැහැ කියලා මේගොල්ලෝ කියලාම තියෙනවා. මාධ්‍යයටත් කියලා තියෙනවා, මිනිස්සුන්ටත් කියලා තියෙනවා. යුද්ධෙන් මේකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මොකද මේ ගමනාන්තයේ යුද්ධයට බලපාන්නේ නැහැ මේගොල්ලෝ අරන් තියෙන. යුද්ධයට කිසිම විදියක බලපාන්නේ නැහැ. රෂියා වලින් ගන්නවා කිව්වා. මිඩල් ඊස්ට් වලින් ගන්නවා, සිංගප්පූරු වලින් ගන්නවා, ඉන්දියාව වලින් දෙනවා කියලා කියනවා. මේ මන්ද එකයි එක ඒව කියනවා. අනේ මන්ද කවුරු ඇත්ත කියනවද කියලා. කොහොම නමුත් මේකෙන් මිනිස්සුන්ට තමයි පාඩුව තියෙන්නේ.
ඒ වගේ මේක රජයට ලොකු පාඩුවක් තියෙනවා අනිවාර්යෙන්. මන් දන්නේ කොහොම මේවා හංගන් ඉන්නවද, කොච්චර දවසක් බොරු කියන්නද, කොච්චර දවසක් ඇත්ත අඩුවෙන් කියන්නද, එහෙම නැතුව ඇත්ත නොකියම ඉන්නවද. අනේ මන්ද ඇත්ත මිල ගණන් වල වැඩිවීමක් වෙලා තියෙනවා. ඒක පිළිගන්න ඕන. මේ මාකට් ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා. ඒක මිනිස්සුන්ට කියන්න ඕන. ඉතින් මම මේ vlog එක කරේ මිනිස්සුන්ට දැනුවත් කරන්න. මේක ඇත්තම යුද්ධෙ හින්දාම නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න සෑහෙන්න තියෙනවා. ඉතින් මේකට මම විසඳුමක් ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම්. මොකද්ද අපිට මීට වඩා කරන්න පුළුවන් හොඳ විසඳුම් සෑහෙන්න තියෙනවා. ඉතින් මම කැමති ඒක කට්ටිය කැමති නම් ගොඩක් කට්ටිය කමෙන්ට් වලින් දාන්න. කැමති නම් මම ඒක විදිහට කියලා දෙන්නම්. මම එනුක නැවතත් කියනවා මම මේක මගේ ෆස්ට් වීඩියෝ එක. කොහොමද දන්නේ ක්වොලිටි එක එච්චර හොඳ නෑ වීඩියෝ එකේ. ඉතින් එහෙම නමුත් මම හිතනවා මේක ඇත්තම ප්‍රශ්නේ මේක මිනිස්සුන්ට මේක තාම තේරෙන්නේ නෑ. මිනිස්සුන්ට තේරෙන්නේ මිනිස්සුන්ගේ පොකට් එකට දැන්නකොට ඒක කියන්න ඕන. ඒක දැන්ටම දැනීගෙන එනවා. ඉතින් මේ ඩීසල් විතරයි මන් දන්නේ පෙට්‍රෝල් වෙනම ගන්නවා තියෙනවා. ඒ ගණන් කියලා නෑ. ඩීසල් විතරක් ගන්න ඕන පෙට්‍රෝල් වෙනමත් ගන්න එපා. ඉතින් ඒ දේවල් ඔක්කොම වෙනම ගන්න නැත්තේ ඒ දේවලුත් කියයි ඊළඟ මාධ්‍යවලදී මේ ගණන් වලට ගත්තා කියලා. ඉතින් ඒවා ඉතින් රටේ ජනතාවට හොයන්න බෑ. ඒගොල්ලෝ කිව්වොත් තමයි අපි ඒක පිළිගන්න ඕනේ. බොරු කිව්වත් ඇත්ත කිව්වත් ඒගොල්ලෝ අපි කියන ඒවා අහන්න ඕනේ ඒගොල්ලෝ. මොකද මේ ඩේටා ගන්න අමාරුයි. ඩේටා අපි හොයා ගන්න ඕන. ඉතින් මේ ඩේටා ඔක්කොම 100ක් ඇත්ත ඩේටා. නමුත් මේවා මෙහෙමයි. ආණ්ඩුව එකෙන් ගන්න විදිය, කියන්නේ මෙම සංස්ථාව ගන්න විදිය, රට අනුව මේ ගණන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මෙහෙමයි. දල වශයෙන් මේ ගණන් තමයි මාධ්‍යයටත් කියලා තියෙන්නේ 288කට ගත්තා කියලා. ඉතින් මේක ගොඩක් අය කියනවා මේක ඉතිහාසගත මිලකට අරන් තියෙන්නේ කියලා. ඉතින් ඒක දැන් කතා වෙන එකක්. ඉතින් බලමු. මම ඊළඟ වීඩියෝ එකකින් මේක මීට වඩා හොඳ විදිහ කළමනාකරණය කරන්න තිබ්බා. අනිවාර්යෙන් පුළුවන්. ඉතින් අපි බලමු මොන රටින්ද මේ අරන් තියෙන්නේ කියලා. ඒක මිනිස්සුන්ට කියයි. එහෙම වුණත් අපි බලන්න පුළුවන් මීට වඩා හොඳ විසඳුම් සෑහෙන්න තියෙනවා. ඉතින් මට නැවතත් කියන්න තියෙන්නේ පොඩ්ඩක් හිතලා බලන්න මං ආණ්ඩුවට තව පොඩ්ඩක් කළමනාකරණය කරන්න. හොඳට මීට වඩා කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මම විශ්වාස කරනවා කරන්න පුළුවන් කියලා. ජනාධිපතිතුමාටත් කරන්න පුළුවන් කියලා මම හිතනවා. මම දැන්ට වීඩියෝ එක නවත්තනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.